සුබදවසක් වේවා ආදරණීය දුවේ පුතේ. තුන ශ්‍රේණිය එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔය හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ පන්තියට. ඉතින් එහෙමනම් අද අලුත්ම වචන ටිකක් දීලා තියෙනවා නේද? මේ මොනවද මේ අසාලි වීමකුත් නෙවෙයි. අද අපි තුන ශ්‍රේණියේ නියමිත පළවෙනි දෙමළ නිපුණතාවය. දෙමළ භාෂාවේ පළවෙනි නිපුණතාවය තමයි මේ ළඟා කරගන්න උත්සාහ කරන්නේ. අපේ මුලින්ම තියෙනවා තමා පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරයි. දැන් ඔය දෙමළෙන් තමා ගැන අවසානයේදී ඔයාලා කියන්න පුළුවන් ළමයෙක් බවට පත් වෙන්න ඕනේ අපේ පාඩම අවසාන වෙනකොට. හොඳයි. එහෙනම් අපි බලමු මෙතන දන්න වචන ටික මොනවද? නොදන්න වචන අපි ඉගෙන ගමු. ඔයාගේ කියලා කොහොමද පුතේ දෙමළෙන් අපි ඇහැව්වේ? සිතුකි උංගල් බොහොම හොඳයි. කොබලන් උංගල් කියලා ලියපු ළමයි අත උස්සන්න. උංගල්. හරි. ඊට පස්සේ අපි මේ වචන ටික පාවිච්චි කරලා අපි ගැන කියනවා. ඒ නිසා හොඳට දැන් වාක්‍යයක් නිවැරදිව සකස් කරගන්න නම් මේ වචන දැනගෙන ඉන්න ඕනේ. ඒ වචන ටික දන්නවා නම් වචනට කියන්නේ මේ වචනේ කියලා දන්නවා නම් අපිට වාක්‍ය පිටින් පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. තනියම හදලා පොඩ්නගලා කියන්න අවස්ථාව තියෙනවා. හොඳයි. බින්දුල. කියන්න බලන්න නම. පෙයර්. අන්න හොඳයි. පෙයර්. අපි එකේ පන්තියක් වනේද මේක? හොඳයි. එහෙනම් මට කියන්න බලන්න රවිදු මොකක්ද කියලා කොහොමද අහන්නේ? එන්න යන්න කියලා කියන්නේ නැහැ නේ. එන්න. හොඳයි. එහෙනම් දැන් අපිට පුළුවන් පොතේ පළවෙනි ප්‍රශ්නයක් කවුරු හරි අහුවොත් ඔයාගේ නම මොකක්ද? ඊට පස්සේ මගේ නම මෙන්න මේක කියලා කියන්න නම් මගේ කියලා කියන්න අපි වචන දැනගෙන ඉන්න ඕන නේද? හරි. එහෙනම් මට කියන්න බලන්න නෙතුමි. මගේ කියලා කොහොමද කියන්නේ? අපි එකේ පන්තියේ කිව්වනේ. මගේ නම නෙතුමි. කොහොමද කිව්වේ නෙතුමි මගේ කියලා? මතක නැතුව ගිහින් වගේ නේද? දැන් ඔන්න වටේට කැරකෙනවා. එන්නදු. කොහෙද කියලා දැන් හොයලා ඔන්න හොයාගත්ත හරියටම හරි වචනේ. එන්නදු. මගේ. එන්නදු. එහෙනම් ඔයාගේ නම මොකක්ද? මගේ නම මෙන්න මෙයා. පුළුවන් නේද බලන්න? ඔයාගේ නම මොකක්ද? උංගල් පෙයර් එන්න. මගේ නම එන්නදු පෙයර්. එන්නදු පෙයර් නිසංසලා. එහෙනම් පුතාලත් කියන්න බලන්න එන්නදු පෙයර් කවුද කියලා? උංගල් පෙයර් එන්න. හැමෝම උත්තරේ කියන්න. හරි. මගෙන් අහන්න ඔයාගේ නම මොකද්ද කියලා ඔයාලා? එන්නදු පෙයර් නිසංසලා. හරි. ඔන්න එහෙනම් තමා පිළිබඳව පළවෙනි තොරතුර නම කියන්න දැන් අපි දන්නවා. එහෙනම් ඊළඟට බලමු. ප්‍රශ්නයක් අහනවා ඔයාගේ ගම කොහේද? එහෙනම් ඔයාගේ දන්නවා. ඔයාගේ උංගල් ගම කොහේද? ගමටයි කොහේදයි කියන්න ඕන අපි දැනගෙන ඉන්න ඕන කොහොමද අහන්නේ කියලා. ගමට කියන්නේ මොකක්ද? කවුද දන්නේ? අත උස්සන්න බලන්න. හරි. ඡන්ද දන්නවා කියන්න බලන්න. ඌත්
ඌර් බොහොම හොඳයි. ඌර්. එහෙනම් උංගල් ඌර්. දැන් ඊළඟ වචනේ කොහෙද කියලා අපි කොහොමද කියන්නේ? අස්රිද? එදු එදු. බොහොම හොඳයි. එදු. එහෙනම් ඔන්න අපිට කියන්න පුළුවන් ඔයාගේ ගම කොහෙද? උංගල් ඌර් එදු. එහෙනම් මගේ ගම එනදු ඌර් කලාවත. දැන් ඔන්න මම මගේ ගම කිව්වා. දැන් පුතාලගෙන් මම අහන ප්‍රශ්නේ පුතාලා උත්තර කියන්න ඕන. උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු කෝ කියන්න. එනදු ඌර් හැමෝම කියන්න ඕන. හරි. බොහොම හොඳයි. එනදු ඌර් ඔයාලා ඔයාලගේ ගම තමයි කියන්නේ. ඊට පස්සේ මම අහනවා ඔයාගේ වයස කීයද? ඔයාගේ හරි. වයසට කොහොමද අපි දෙමළෙන් කියන වචනේ දන්නේ කවුද? අත උස්සන්න. මනුල. ඔන්න කියන්න. වයදු. මොකද පුතේ? වයදු. ඔන්න වයසට කියනවා වයදු. ලේසි නේද? අකුරු දෙකක්ම ස විතරයි දු වෙන්නේ. අකුරු තුනෙන් එක අකුරයි වෙනස් වෙන්නේ. වයදු, වයස. කීයද කියලා කොහොමද අහන්නේ? නලුත් වචනයක්. දන්නේ ළමයි. ඔන්න එනවලු. දිසාක්‍ය. එතනේ. හොඳයිනේ. දන්නවනේ. එතනේ. හරි. දැන් අපි දන්නේ නැති ළමයි මේ වචන ලියා ගන්න ඕනේ. එතනේ. එහෙනම් ඔන්න අපිට අහන්න පුළුවන් නේද? ඔයාගේ වයස කීයද? උංගල් වයදු එතනේ. ඊට පස්සේ මගේ වයස කීයද? මගේ වයස. කියන්න බලන්න. ටීචර්ගේ වයස නම් කියන්න. මගේ වයස දැනගන්න ඕනේ ඔයාලා. ඔයාලගේ වයස කියන්න බලන්න. ඔයාලගේ වයස දැන් අවුරුදු 7යිද 8යිද? හරි. තවම 7යි. 3 පන්තිට ආවා විතරනේ. එහෙනම් 4 මොකද්ද කියන්නේ? දෙමළේ ඒලු. මගේ වයස ඔන්න 7යි. එහෙනම් අපි කියමු එනදු වයදු ඒලු. කියන්න බලන්න. එනදු වයදු ඒලු. පුරුදුනාට පස්සේ වේගෙන් කියන්න ඕන. එනදු වයදු ඒලු. දැන් මම ඊළඟට ප්‍රශ්න අහනවා. හරි? ඊළඟට අපි බලන්න යන්නේ ඔයාගේ පාසල මොකක්ද? ඔයාගේ පාසල කොහෙද කියලා අහම නේද? මොකක්ද? හැබැයි කොහෙද කියලා අහුවොත් තියෙන ගම කියන්න දෙන්නේ. මොකක්ද? ඔයාගේ පාසල මොකක්ද? හරි. එහෙනම් ඔයාගේ පාසලට මොකද කියන්නේ? පාසලට කියන වචන දන්න ළමයි අත උස්සන්න බලන්න. හරි. ගොඩක් අය දන්නවා. යසිරු. කියන්න බලන්න පුතා. පාඨශාලේ. හොඳයි. පාඨශාලේ. පාඨ නෙමෙයි. පාඨශාලේ.
ඔයාගේ පාසල මොකක්ද? ඔයාගේ පාසල. උංගල් පාඩශාලේ එන්න මොකක්ද? එහෙනම් මගේ පාසල එනදු පාඩශාලේ මංගලෙලිය විද්‍යාලම්. පුතාලට කියන්න පුළුවන් පුතාලගේ පාසල මොකක්ද කියලා. එනදු පාඩශාලේ මොකක්ද කියලා කියන්න ඕන. හරි? එහෙනම් දැන් ප්‍රශ්න අහන්නයි සැරසෙන්නේ. උත්තර ටික කියන්න ලෑස්ති වෙන්නේ. හරිද? ලෑස්තිද? වචන ටික ඔක්කොම පාඩම් කරගෙන තියෙන්න ඕන. දිවාග ඇවිල්ලා මෙහෙම ඉන්න ඕන. මම අහපු ගමන් උත්තර කියන්න එහෙනම්. හරි? එහෙනම් ඔන්න උංගල් பெயர் என்ன? තෙදාරා. උංගල් பெயர் என்ன? ඔයාගේ නම මොකක්ද? දෙමළෙන් මට උත්තර දෙන්න පුතේ. උංගල් பெயர் என்ன? එන්නදු පෙර් තෙදාරා. එනදු பெயர் තෙදාරා. බොහොම හොඳයි. ඊළඟ ප්‍රශ්නේ උංගල් ஊர் එදු? උංගල් ஊர் එදු? බලන්න අත ඔස්සල මට කියන්න උත්තර. උංගල් ஊர் එදු? මාදව් ඔයාගේ මට කෙලින්ම උත්තරේම කියන්න. උංගල් ஊர் එදු? ගම මොකක්ද? සිංහලෙන් මුකුත් එපා මට දෙමළෙන් උත්තරේ කියන්න. උංගලූර් එන. උංගලූර් අනුරාධපුර. උංගලූර් එනදූර්. උංගල් කිව්වොත් ඔයාගේනේ පුතේ. එනදූර් අනුරාධපුර. හරි. ඊළඟ ප්‍රශ්නේ. උංගල් වයදු එත්තනේ. උංගල් වයදු එත්තනේ. උත්තර දෙන්න අත උස්සන්න. සිතුජ උංගල් වයදු එත්තනේ. මගේ වයස කියන්න ඕන. මගේ වයස දෙමළෙන් එත්තනයි. මගේ කො කියන මගේ කියන්න එනදු වයස කියන්න වයදු 7යි කියන්න 8 7 දැන් එකතු කරලා කියමු. එනදු වයදු 7 කියන්න පුතා. එනදු වයදු 7 මගේ වයස 7යි නේද? හරි. හොඳයි. ඊළඟට උංගල් පාඩශාලේ එන්න. උංගල් පාඩශාලේ එන්න. තේජාන් එනදු පාඨශාලයේ ධම්මාලෝක විද්‍යාලය. විද්‍යාලම්. හරි බොහොම හොඳයි. එහෙනම් දැන් අපේ ළමයි තමන් ගැන තොරතුරු නම කියන්න, ගම කියන්න, වයස කියන්න, පාසල මොකක්ද කියලා කියන්න දන්නවනේ.
එහෙනම් තමන් ගැන වාක්‍ය 4ක් දැන් කියන්න පුළුවන්. මොනවද ඒ වාක්‍ය කියලා බලමු එහෙනම් පුතේ. හොඳයි දැන් අහලා බලමු තොරතුරු. දෙමළ බසින් කියන ළමයි අත උස්සන්න. ගෙදර වුණ යුද්ධ ප්‍රකාශ කරන වගේ පේනවා මට. මේ පැත්තේ දෙනවා පුතේ ඔයාලට අවශ්‍ය කරන සෑම තොරතුරක්ම මේ පැත්තෙන් පුතලට සම්පූර්ණ කරගන්න හරිම ලේසි නේද? හරි. අපි අහලා බලමු නෙළුනි කියන්න බලන්න පුතා එහෙනම් දෙමළෙන් මගේ නම මගේ ගම මගේ වයස මගේ පාසල දෙමළෙන් කියාගෙන යන්න බලන්න. එනදු පෙයර් නෙළුනි එනදු ඌර්මන එනදු වයදු ඒලු එනදු පාඨශාලේ නිකයිතාව ආරම්භ විද්‍යාලය. බොහොම හොඳයි. රානුග. දැන් රානුග කියන්න බලන්න. එනදු පෙයර් රනුග එනදු පෙයර් වේබඩගල්ල එනදු ඌර් පුතේ එනදු ඌර් එනදු ඌර් වේබඩගල්ල එනදු වයදු ඒලු එනදු පාඨශාලෙයි කොහෙද? නම කියන්නේ ඉස්කෝලේ. රම්පකුණගම මහා විද්‍යාලය. බොහොම හොඳයි. අපි දැන් අහලා බලමු. හරි වැඩි. දිසරගෙන් අහමුකෝ බලන්න. දිසර. ටීචර් මොකද්ද? කියන්න ඕනේ දෙමළ භාෂාවෙන් මෙන්න මේ වාගේ විස්තර ටික. ඔය ටික ටැමින් වලින් කියපු ටික කියන්න. එනදු පෙයර් දිසර එනදු ඌර් බෙලියත්ත එනදු වයන්දු ඒලු ටීචර් පාසල මත ලියන්න එකට හිතුන්නේ එකක්. අනේ ඉතින් මගේ කියන්නේ නේද පාසල කියන පාඨශාලේ මගේ පාසල මොකක්ද කියලා කියන්නයි තියෙන්නේ. එනදු පාඨශාලේ ඔව් හාතංගල් ප්‍රාථමික විද්‍යාලය. ඔය කිව්වේ ලස්සනට. හරි නෙතුම් කියන්න බලන්න දැන්. මගේ නම මොකක්ද? මේ මම කියන්න කිව්වේ දෙමළෙන් ඕන තමන්ගේ තොරතුරු ටික. එනදු පෙයර් නෙතුම් හ්ම්. එනදු ඌර් බෙලියත්ත හා. මගේ එනදු වයදු ඒලු හා. මගේ එනදු පාඨශාලේ පඤ්ඤානන්ද ප්‍රාථමික විද්‍යාලය. හරි බොහොම හොඳයි. තේරුක? එනදු පෙයර් තේනුක එනදු ඌර් නිකවරටිය එනදු වයදු ඒලු එනදු පාඨශාලේ නික ජයන්ති ජාතික පාසල. හරි බොහොම හොඳයි. එහෙනම් ඔන්න ඊළඟට අනිත් පැත්තට ඔයාලා යාළුවෙක් හම්බුනොත් එහෙම අලුත් යාළුවෙක් හම්බුනොත් කොහොමද විස්තර අහන්න කියලා දැන් බලන්නයි යන්නේ. හරි? එහෙනම් මේ ප්‍රශ්න ටිකක් ලියන්න බලන්න. ප්‍රශ්න අහන්න දැනගෙන ඉන්නට ඕනේ. ඔන්න තියෙනවා හැබැයි සිංහලෙන් වනේ. දැන් පුතාලා ලියලා තියෙන සිංහලෙන්ද? නෑ. පුතාලා ලියලා තියෙන දෙමළ බසින් නේද? හරි. එහෙනම් මට ගෙසඳි.
ඔයාගේ නම මොකක්ද? කොහොමද දෙමළ භාෂාවෙන් අහන්නේ? උංගල් ඌර් ඒදු හනේ නම මොකක්ද? උංගල පෙයර් එන්න ගෙතදී කලබල වෙන්නේ නැතුව පුතේ. ඔයාගේ නම මොකක්ද? පෙයර් එන්න එච්චරයි. ඔයාගේ උංගල් නම පෙයර් මොකක්ද? එන්න. හරි. උංගල් පෙයර් එන්න. ඔන්න ඔච්චරයි. ටීචර් ප්‍රශ්න අහන්න ඔන්න අවස්ථාව දුන්නාම ඉතින් හදිසිය වැඩි වෙලා කලබල වෙලා නේද? ලියපේව නෙමෙයි අවසානට කියන්නේ. හරි. තිසුමි. ඔයාගේ ගම කොහේද? උංගල් ඌර් එදු උංගල් ඌර් එදු. හරියටම හරි. කිසර. ඔයාගේ වයස කීයද? උංගල් වයදු එත්තනේ උංගල් වයදු එතනේ. බොහොම හොඳයි. මිහින්. ඔයාගේ පාසල මොකක්ද? උංගල් පාඨශාලයි එන්න උංගල් පාඨශාලේ එන්න. හරියට හරි ප්‍රශ්න ඇහැව්වා. එදුනා අපි දෙමළ බසට වණක්කම් කිව්වා. දැන් අපි ආයිබෝන් කියලා එන මව්බස කොටස අපේ පටන් ගමු දුවේ පුතේ. මුලින්ම අපි අසාල වීමකින් පටන් ගන්නේ. දැස්ද වෙන්න බලන්න එහෙමනම්. ඔන්න එහෙනම් අපි අසාල වීම වචන 15ක් මේ විදිහට ලිව්වා නේ. එතකොට දැන් අපිට බලන්න තියෙන්නේ ඒ වචන 15 හරිද කියලා. ඉක්මනින්ම බලන්න ඇඟිලි තියාගෙන පළවෙනි වචනය කනුව. දෙවෙනි වචනේ නෙළුම්. පළතුරු. එළවලු. වලාකුළු. දිලිසෙනවා. බබලනවා. ඉගිලෙනවා. ප්‍රදර්ශනය. විස්මය. ගෝනිය. ඉහළ. කෞශල්‍ය. ගෝනා. එළදෙන. හරි. ඔන්න එහෙනම් අපි බලමු උතර ලිපි වචන හරිද කියලා. කනුව අපි 3 ශ්‍රේණී අකුරු වල නියමිත ප්‍රමාණයෙන් ලියනවා. ක රෝලෙන් 4ෙන් 3යි. නෑ මොකද්ද ලිව්වේ? මෝර්ධජ නු වෙනවා. කෙටිකුවන් පාපෙල්ලත් එක්ක කනුව. හරි. ඊළඟ වචනේ නෙළුම්. බලමු අපි. නේ. කොම්බෝ රෝලෙන් භාගයයි. නෑ රෝලෙන් 4ෙන් 3යි. දැන් ල මොකක්ද? මොකක්ද පුතේ? දන්තජ. පහළ රෝලෙන් 4ෙන් 1යි එන්නේ. කොන් පාපිල්ල රෝලෙන් උඩට යන්නේ නැහැ. දැන් හොඳයි.
ඊළඟ වචනේ පළතුරු ගොඩාක් වලට බෝඩ් වල කියවන්න හම්බ වෙන්නේම වැරදි වචනයක් නේ. ගොඩක් වෙලාවට ලියන්නේ ගොඩාක් අය වැරදිද පුතාලත් එක කියවලා වැරදි විදිහට පාවිච්චි කරනවා ගොඩාක් ළමයි. හරි. එහෙනම් බලමු අපි පළතු ල දන්තජයි වලට එනවාක්ද කෙටි පාපිල්ල රු වයනට එනවා කෙටි ඇද පාපිල්ල පළතුරු. ඊළඟ වචනේ එළවලු. ඒ රූල පිරෙන්න ල මෝර්ධජ ල පහ රූලෙන් හතරෙන් එකයි ව රූල පිරෙන්න ලු මෝර්ධජ ලු රූල පිරෙන්න එළවලු. හරි. ඊළඟ වචනේ වලාකුළු. ලේසි වචන ටිකක් අද අපි තෝරගත්තේ. හැබැයි අක්ෂර වින්‍යාසයේ ළමයි ගොඩක් කරලා වරද්ද ගන්න වචන. වලා ල දන්තජයි ආ ඇලපිල්ල කු. කයන්නට උ ශබ්දය. එහෙනම් අපි දානවා කෙටි වක්පාපිල්ල ලු. ඔන්න දැන් ලු මොකද වෙන්නේ? මෝර්ධජයි වලාකුළු. ඊළඟ වචන දිලිසෙනවා. බලමු අපි. ද පහළ රෝලෙන් හතරෙන් එකක් එනවා. ඉස්පිල්ල උඩින් ඔන්න අපි ගෑවෙන්න ලියනවා. ලි ල පහළ රෝලෙන් හතරෙන් එකක් එනවා. ඔන්න ලියන්න ඕනේ අපි දන්තජල කෙටි ඉස්පිල්ල උඩින් රෝලේ ගෑවෙන්න එනවා. සේ කොම්බ රෝලෙන් භාගයයි ස රෝලෙන් හතරෙන් තුනයි න දන්තජ රෝලෙන් හතරෙන් තුනයි වා ව රෝල පිරෙන්න ඇලපිට රෝලෙන් භාගයයි. දිලිසෙනවා. හරි. ඊළඟ වචනය බබලනවා. ව රෝල පිරෙන්න ब आने रෝල පිරෙන්න ල මෝර්ධජල රෝලෙන් හතරෙන් එකක් පහළට එනවා. න දන්තජන වා රෝල පිරෙන්න ආ ශබ්ද ගැළපෙන රෝලෙන් හතරෙන් දෙකයි. ඒ කියන්නේ භාගයයි. බබලනවා. ඊළඟ වචනේ ඉගිලෙනවා. අපේ ළමයි වරද්ද ගනී කියලා හිතන තැන් කීපයක් තමයි අපි මේ බලන්නේ හරියට ලියලා තියනවද කියලා. ද රෝලෙන් හතරෙන් තුනයි කෙටි ඉස්පිල්ල ගෑවෙන්න ලේ කොම්බ රෝලෙන් භාගයයි. ඔන්න ල මෝර්ධජ වෙනවා පහ රෝලෙන් හතරෙන් එකක් එන්න ඕන. න දන්තජයි රෝලෙන් හතරෙන් තුනයි වා දැන් අපි වා ගොඩක් ලියුවානේ. ඒ නිසා ඔන්න ටීචර් මේ පාර කියන්නේ නැහැ කොච්චරද ප්‍රමාණය කියලා. දැන් මතකයි. ඒ ගිලෙනවා. හරි. ඊළඟ වචනය ප්‍රදර්ශනය. බලමු අපි ප්‍ර හල්ලකුරක් කර අපි දාන රකාරාංශය. එහෙනම් ඔන්න දානවා අකුරට රකාරාංශය පහ රෝලෙන් හතරෙන් එකයි. ද පහ රෝලෙන් හතරෙන් එකයි. ර රෝල පිරෙනවා. පල් කිරීම මුලින් රෝල ගෑවෙනවා. ෂ තාලජ ෂ රෝලෙන් හතරෙන් තුනයි. තාලජ ෂ නිසා අපිට මොකක්ද අනිවාර්යයෙන්ම දන්තජ වෙන්න මොන මූර්ධජත් එක මූර්ධජ තාලජත් එක දන්තජ. ප්‍රදර්ශන ය රෝලෙන් හතරෙන් තුනයි. ප්‍රදර්ශනය. ඊළඟ වචනය විස්මය. විශ්වය කියද්දි වෙනස්. විස්මය කියන පොදුමය පුතේ. අපි බලමු වි ව රෝල පිරෙන්න හැබැයි චුට්ටක් පහලින් ගන්න. මොකද අපිට තියෙනවා කෙටි ස්පිල්ල දාන්න. ස රෝලෙන් හතරෙන් තුනයි. ලිව්වේ අපි දන්තජ ස හල් කිරීම උඩින් රෝලේ ගෑවෙන්න. ම රෝල පිරෙන්න ය රෝලෙන් හතරෙන්
3යි විස්මය. පුදුමය තමයි විස්මය කියලා කියන්නේ. හරි? හොඳයි. ඊළඟ වචනේ. ගෝණීය. ගෝණි පළල තියෙනවද? ගෝ එනවා අපි ලියන්න ඕනේ. කොඹු ඇලපිල්ල සහල් කිරීම. කොඹු ඇලපිල්ල රෝලෙන් භාගයයි. හල් කිරීම මුඩේ රෝල ගෑවෙනවා. ග රෝලෙන් 4ෙන්. 3යි න දන්තජ රෝලෙන් 4ෙන් 3යි. කෙටිස් පිල්ල උඩේ රෝල ගෑවෙන්න උඩින් යන්න බෑ. ය රෝලෙන් 4ෙන් 3යි. ගෝණීය. ඊළඟ වචනේ ඉහළ. ඉහළ පහළ දෙකේදීම ඔන්න එකම විදියට ලියවෙන්න ඕනේ. පහළ රෝලෙන් 4ෙන් 1යි. හ රෝලෙන් 4ෙන් 3යි. ල මෝර්ධජල පහළ රෝලෙන් 4ෙන් 1යි. පහළ කියද්දිත් මේ විදියමයි. ඉහළ. හරි. අපි පහළ ලියන්නේ නැහැ. ඊළඟ වචනේ කෞශල්‍ය. කෞශල්‍ය කියලා කියනකොට හැකියාවට. කව් කොම්ව සහ ගායන කිත්ත දෙකම රෝලෙන් භාගයයි. ක රෝලෙන් 4ෙන් 3යි. ෂ සාදුජ ෂ අල්ය එනම් ඔන්න හල් ලකුණක් එක ය ආවම අපි හල් කිරීමයි. ය ඉගෙනුවට කියන්නේ මොකක්ද? යාංශය. යාංශය රෝලෙන් 4ෙන් 3ක්ම එන්න ඕන. ය වෙනකොට නෙලියන්නේ. කෞශල්‍ය. හරි. ඊළඟ වචනේ ගෝනා. ගෝනා. ගෝනා නෙවෙයි ගෝනා නේද? ගෝ අපිට කලිනුත් හම්බුණා කොම්බු සහ ඇලපිල්ල සහිත හල් ලකුණ. කොම්බු ඇලපිල්ල සහිත හල් ලකුණ. නා ගෝනාගේ කතාව තිබුණේ අපේ දෙකේ පන්ති පොතේ නේද? මොකද කියලාට කරන් අපි ගන්නවා ඇලපිල්ල. ගෝනා. හරි. අවසාන වචනය එළ දෙන්න. රෝල පිරෙන්න. ල මෝර්ධජල පහළ රෝලෙන් 4ෙන් 1ක් එන්න ඕනේ. කොම්බ රෝලෙන් භාගයයි. ද පහළ රෝලෙන් 4ෙන් 1යි. ද රෝලෙන් 4ෙන් 3යි. එළ දෙන්න. දැන් අපේ ඔක්කොම වචන කීයක් තිබ්බද? 15ක් තිබුණා නේද? දැන් හරි කීයක් තියෙනවද කියලා උඩින් දාලා ප්‍රෝමක් ඇඳගෙන ඔක්කොම හරි නම් තරුවක් තියෙනවා. නැති වුණත් මොකද හම්බ වෙන්නේ? sad mode තමයි නේද? හොඳයි. ඔක්කොම හරියට ලියපු ළමයි බලන්න අද්දක බලමු. ඔක්කොම හරි ගියපු ළමයි අද්දක වනමු. ඔන්න ගොඩක් ළමයි ඉන්නවා අද්දකම වනන. බොහොම හොඳයි. කිහිපයක් වැරදුන ළමයින් තියෙනවා මට පේනවා. මම කැමති ඒ අවංකභාවයට. මට වැරදුනා නම් ඔව් ටීචර් මට වැරදුනා කියලා පිළිගන්නේ අවංක බවට මම හරිම කැමති. වැරදියවටත් මකලා දැන් වල මගේ මට පේන තෙක් මානේ නෙවෙයි ඉන්නේ නේද? ඒ නිසා වැරදුනේම මකලා ටක් ගාලා පොත පෙන්නන්න පුළුවන් මගේ හරි ගියා කියලා. හැබැයි ඔයාලා බොහොම හොඳයි. එහෙම කියන්නේ මට වැරදුන ළමයි මට අත් දෙක වැළුවේ නැහැ. එහෙනම් අපි දැන් යන්න හදන්නේ ලස්සන කතන්දරයක් බලන්න. මේ කතන්දරෙන් අපිට ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා පොතේ. ඒ නිසා හොඳ අවධානයෙන් බලමු අපි. නාසා ලිවීම ඉවරයි. ඒකට කතා බය කියමු. ඒ පොත වහමු. පැත්තකින් තියමු. දැන් ඕනලම හතුරු වෙලා ඔන්න නේද? ලස්සන කතන්දරයක් අපි බලන්නයි මේ සූදානම් වෙන්නේ. කතන්දරේ නම බලමු අපි. අද අපි කියන්න යන්නේ මහෝෂධ කුමාරයාගේ නුවණ ගැන. දුවල පුතාලා හොඳට අහගෙන ඉන්න ඕනේ. තේරුණාද?
ඉස්සර කාලේ දඹදිව මියුළු නුවර වේදේහ කියලා රජගෙනෙක් රජකම් කළා. මේ මියුළු නුවර ප්‍රධාන ගම් 4ක් තිබුණා. ඒකෙන් එකක් තමයි යව මැදුම් ගම කියන්නේ. මේ ගමේ ප්‍රධාන සිටුතුමා තමයි සිරිවඩ්ඩන සිටුතුමා. ඔහුගේ දේවිය සුමනා දේවිය. ඒ වගේම මේ දෙන්නට හිටියා නුවණැති පුත් කුමාරයෙක්. එයාගේ නම තමයි මහෝෂධ කුමාරයා. මේ කුමාරයා කරපු නුවණකාර වැඩ නිසා ඔහුගේ නුවණ ගැන හැමෝම කතා කළා. වේදේහ රජතුමාටත් මේ තොරතුරු ගැන ආරංචි වුණා. ඉතින් රජතුමා මහෝෂධ කුමාරයාගේ නුවණ පරීක්ෂා කරන්න කල්පනා කරලා යව මැදුම් ගමේ වැසියන්ට උත්තර හොයන්න අමාරු ප්‍රශ්න එවන්න ගත්තා. දවසක් රජතුමා අගයි මුලයි එක වගේම සමාන කිහිරි දණ්ඩක අග මුල හොයලා එවන්න කියලා ප්‍රශ්නයක් එව්වා. අනේ ප්‍රශ්නෙට උත්තරයක් හිතාගන්නවත් බැරි වුණු මේ ගම්වැසියෝ සිරිවඩ්ඩන සිටුතුමා හමු වුණා. සිටුතුමනි, අපට අනුකම්පා කළ මැනව. මේ කිහිරි දණ්ඩෙහි අග මුල දැන ගැනීමට උවමනාය. එය රාජ නියෝගයකි. නැතහොත් කහවණු දහසක දඩයකට යටත් වීමට අපට සිදුවනු ඇත. නුවණැති මහෝෂධ කුමරු ලවා මීට විසඳුමක් ලබා දෙනු මැනවි. සිටුතුමා මහෝෂධ කුමාරයාව කැඳවලා මේ කිහිරි දණ්ඩේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා කිව්වා. රජතුමාට කිහිරි දණ්ඩෙහි අගින් හෝ මුලින් කිසිදු ප්‍රයෝජනයක් නැත. මේ මාගේ නුවණ පරීක්ෂා කිරීමේ වෑයමක් විය හැකිය. මේ ගැටලුව මම විසඳමි. මහෝෂධ කුමාරයා ගම්වැසියන්ට එහෙම කියලා කිහිරි දණ්ඩ හොඳින් පරීක්ෂා කළා. ඊට පස්සේ පෑන් බඳුනකුයි ලණුවකුයි ගේන්න කියලා කිහිරි දණ්ඩේ හරි මැදින් ලණුව ගැට ගහලා මේ දණ්ඩ පෑන් බඳුනේ කිල්ලුවා. ඔන්න ඒ පාර කිහිරි දණ්ඩේ එක පැත්තක් දියේ යටට ගියා. ඒ පාර කුමාරයා මෙහෙම කිව්වා. බරෙන් වැඩිවන්නේ ගසක මුල කොටසද අග කොටසද? කුමාරුනි, මුල කොටස බරෙන් වැඩි. එසේනම් දණ්ඩෙහි පළමුව ගිලුණු කොටස මුලයි, අනෙක් කොටස අගයි. මහෝෂධ කුමාරයා කිව්වා. ගම්වැසියෝ මහෝෂධ කුමාරයාගේ නුවණ ගැන පුදුම වුණා. වේදේහ රජතුමත් මේ උත්තර දැනගෙන බොහොම සතුටටපත් වෙලා මහෝෂධ කුමාරයාට තෑගි ලබා දුන්නා. පස්සේ කාලෙක රජතුමාගේ සේවයට පත් වුණු මේ කුමාරයා මහෝෂධ පඬිතුමා කියලා බොහොම ප්‍රසිද්ධියට පත් වුණා දුවේ පුතේ. ඔන්න ඔහොමයි මහෝෂධ කුමාරයා එයාගේ නුවණ පාවිච්චි කරලා කිහිරි දණ්ඩේ අග මුල හෙව්වේ. මේ කුමාරයා හොඳයි. ඔන්න ඉතින් එහෙමනම් දැක්කද කතන්දරේ මතක හිටියද? කතන්දරේ නම මොකද්ද? අග මුල සෙවූ හැටි. පුතාලගේ පෙළ පොතේ තියෙන පාඩමක් තමයි මේ අද අපි සාකච්ඡා කරන්නේ. අග මුල සෙවූ හැටි. එතකොට මේ කතන්දරේට මුල් වෙන්නේ කවුද? මහෞෂධ කුමාරයා. ඔයාලා මහෞෂධ පඬිතුමා ගැන අහලා ඇතිනේ නේද? එතකොට බොහෝම නුවණ තිබුණු පුද්ගලයෙක් තමයි මේ මහෞෂධ පඬිතුමා. පසු කාලේනම තමයි පඬිතුමා වුණේ. දැන් මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ මේ පඬිතුමා වෙලා නැහැ. තාම පොන්චි කුමාර අවදියේ තමයි මේ මහෞෂධ කුමරු පසු වුණේ මේ ගැටලුව විසඳන්න ආව වෙලාවේ. එතකොට දඹදිව කියන නුවර මියුළු නුවර. දඹදිව කියන ප්‍රදේශයේ මියුළු නුවර කියන රාජ්‍යයේ වේදේහ කියන රජතුමෙක් වොන්න රජකම් කරා කියලා මෙතන තිබ්බා නේද? එහෙනම් කොහෙද? දඹදිව මියුළු නුවර පොතේ. කවුද රජතුමා? රජතුමා කවුද? වේදේහ.
කවුද රජතුමාගේ නම? වේදේහ කියලා ඔන්න රජතුමේ රජ කළා. එතකොට මේ මියුළු නුවර ප්‍රධාන ගම් 4ක් තිබුණා. ඒ එක ගමක් තමයි යව මැදුම් ගම. යව මැදුම් ගම. දැන් මේ යව මැදුම් ගම විශේෂ වෙන්නේ අපේ කතාවේ ප්‍රධාන මාතෘකාව. හවුද? මහෞෂධ කුමාරයා ජීවත් වුණේ මේ යව මැදුම් ගම කියන නුවර තමයි. එතකොට මේ යව මැදුම් ගම කියන නුවර පුතේ නායකත්වයේ අරගෙන හිටියේ තිරිවර්ධන කියන සිටුතුමා. කවුද? තිරිවර්ධන සිටුතුමා. එතකොට ඔන්න මහෞෂධ කුමාරයාගේ තාත්තා තමයි මේ සිරිවර්ධන සිටුතුමා කියලා කියන්නේ. එතකොට මාව කවුද? සුමනා දේවිය. සුමනා දේවිය තමයි මහෞෂධ කුමාරයාගේ එහෙනම් මව වුණේ. හරි. ඉතින් ඔන්න මේ දෙන්නාගේ මේ සිටුතුමාගේ හස්තු දේවියගේ පුතා තමයි මහෞෂධ කුමාරයා. මෙයා තමයි ඔන්න ප්‍රධාන චරිත ටික මේ කතාවේ එන. හොඳයි. එතකොට දැන් මේ මහෞෂධ කුමාරයාගේ නුවණ ගැන මුළු දඹදිව පුරාම ප්‍රසිද්ධයි. ඒ නිසා මේ මියුරු නුවර වේදේහ කියන රජතුමාට ඕන වෙනවා පුතේ මේ මහෞෂධ කුමාරයාගේ නුවණ පරීක්ෂා කරන්න. ඒ නිසා විවිධාකාර වූ ප්‍රශ්න මේ ගම්වැසියන්ගේ ඔන්න ඉදිරිපත් කරලා යවනවා මේ රජතුමා වේදේහ කියන රජතුමා. ඉතින් ඔන්න එක දවසක් ගෙනාවා මොකද්ද? මතකද ගෙනාවේ මොකද්ද කියලා? කිහිරි දණ්ඩක්. මොකද්ද ගෙනාවේ? කිහිරි දණ්ඩක්. ඇයි කිහිරි දණ්ඩ එන්නේ? අග මුල හොයන්න. දෙපැත්තම එකම සමාන කිහිරි දණ්ඩක් ඔන්න එවනවා. මොනවටද එවන්නේ? අග මුල හොයලා දෙන්න කියලා. දැන් ඔන්න ගම්වැසියන්ට මේක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්. ඒ නිසා අරගෙන යනවා සිරිවර්ධන සිටුතුමා ළඟට. සිටුතුමා මොකද කරන්නේ? මේ ගැටලුව දෙනවා මහෞෂධ කුමාරයාට විසඳන්න. මහෞෂධ කුමාරයා දැනගන්නවා මේක රජතුමා මගෙන් නුවණ පරීක්ෂා කරන්න යවපෝ කරපු වැඩක් තමයි කියලා මම මේක විසඳලා දෙන්නම් කියලා මොකද ගේන්නේ කියලා කියන්නේ. පෑන් බඳුනක් කියන්නේ පුතේ වතුර භාජනයක්. වතුර භාජනයකෝයි නූලකෝයි නූල් කැබැල්ලකෝයි ගේන්න කියලා හරි මැද්දෙන්. කිහිරි දාන්නේ හරි මැද්දෙන් මොකද කරන්නේ? ඔන්න ගැටයක් දානවා නූලෙන්. ඊට පස්සේ අර පෑන් භාජනේට වතුර භාජනේට මේක නූලෙන් අල්ලලා ඔන්න දානවා. ඊට පස්සේ වතුර එකේ මොකද වෙන්නේ? බර වැඩි පැත්ත ගිරෙනවා, බර අඩු පැත්ත උඩට එනවා. ඊට පස්සේ ඔන්න මහෞෂධ කුමාරයා අහනවා සාමාන්‍යයෙන් ගහක වැඩිපුර බර හිටින්නේ මුල පැත්තේද අග පැත්තේද කියලා. ඊට පස්සේ ඔන්න හැමෝම ගාමැසියෝ කියනවා මුල තමයි බර වැඩි, අග තමයි බර අඩු කියලා. ඊට පස්සේ ඉතින් දැන් ජලයේ ගිලුණු පැත්ත එහෙනම් මොකද වෙන්නේ? මුල වෙනවා, උඩට ආව පැත්ත අග වෙනවා. මේ ප්‍රශ්නේ විසඳීම හා සම්බන්ධයෙන් ඔන්න වේදේහ රජතුමා මහත් සතුටටපත් වෙනවා. ඒපත් වෙලා මොකද කරන්නේ? තෑගි භෝග ගොඩාක් ලබා දෙනවා. ඊට පස්සේ පසු කාලේන මොකද කරන්නේ? මහෞෂධ රජතුමා ඔන්න මේ රාජ්‍ය මැදුරේ ගොඩක් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා උදව් උපකාර වෙනවා. ඒ නිසා තමයි මහෞෂධ පඬිතුමා කියන නමේ ප්‍රසිද්ධ වෙන්නේ. එතකොට මේ මහෞෂධ පඬිතුමාගේ නුවණ ඉතාමත්ම
බුද්ධිමත් කෙනෙක්. ඒක තමයි මේ කුමාරයා අවසානට පඬිතුමෙක් බවට පත් වෙන්නේ. හොඳයි අපි දැන් බලමු මේ කතාව ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් දැන් මම පුතාලගෙන් අහන්නයි යන්නේ. ලෑස්තිද? හරි. මට කියන්න බලන්න මියුරු නුවර රජකම් කර රජතුමාගේ නම දාන්න ළමයි. නැගිටින්නකෝ. දාන්න ළමයි නැගිටින්න. හරි. අමන්දි මට බලන්න කියන්න උත්තරේ. අමන්දි බලන්න කියන්න මට උත්තරේ. කවුද රජතුමාගේ නම? වේදේහ. වේදේහ කියන රජතුමා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ මහෞෂධ කුමාරයා ජීවත් වූයේ කුමන නුවරද? පිනිදි. දඹදිව. එහෙමද? මියුරු නුවර. මියුරු නුවරද? යම්මැදුගම. යම්මැදුම් ගම. ඔන්න තුන්වෙනි උත්තරේ තමයි මට හරියටම ආවේ. හොඳයි. එහෙනම් මට කියන්න බලන්න තිසුමි මහෞෂධ කුමරුන්ගේ පියා කවුද? පියා? සිරි වණ්ඩන සිටුතුමා. හරි. බොහොම හොඳයි. එහෙනම් මට කියන්න බලන්න සානොත් මේ ලියලා දෙන්නේ. සානොත් බලන්න මට කියන්න මහෞෂධ කුමාරයාගේ මව කවුද? සුමනා දේවිය. සුමනා දේවිය. බොහොම හොඳයි. තෙදසි මට කියන්න බලන්න මහෞෂධ කුමාරයා ප්‍රසිද්ධියට පත් වුණේ මහෞෂධ කුමාරයා මොකක් නිසාද? කුමන දෙයක් නිසාද? තෙදසි. ටීචර්. ඉන්ෆෝනික පුනා දැන් කලින් බලන්න බැරි වුණා. බැරුව ගියා. කනේ. හරි. මිනෝදි කියන්න බලන්න එහෙමනම්. මිනෝදි මහෞෂධ කුමාරයා ප්‍රසිද්ධියට පත් වුණේ මහෞෂධ කුමාරයා ළඟ තිබ්බ කුමන කරුණක් නිසාද? නුවණක්කාරකම නිසා. නුවණ නිසා. කොහොම හොඳයි. හරි. එහෙනම් කතන්දරේ මම හිතනවා පුතාලට මතක ඇති කියලා. කතන්දරය ආශ්‍රයෙන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා පුතාලට හරි වැරදි දාන්න උත්තර ලියන්න මෙන්න මේ වගේ. ඉතින් එහෙමනම් අද අපි දෙමළ පාඩමක් ඉගෙන ගත්ත පළවෙනි නිපුණතාවය ඒ වගේම පුතාලා දන්නම වචන ටිකක් වරද්ද ගන්න තැන් මොනවද කියලා අපි අසල්ල වීමක් තුළින් පැහැදිලි කරගත්තා. ඒ වගේම තමයි අවසාන වශයෙන් අගමුල සෙව් හැටි ලස්සන කතන්දරය අපි රස වින්දා. ඉතින් එහෙමනම් නැවත මුණ ගැහෙනතුරු අද දිනට මම සමුගන්නවා.